අයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියේ ඉලෙක්ට්‍රෝන විද්‍යාව කියන පාඩම. අපි බලමු මේ පාඩමේ ගොඩක් අලුත් වචන හම්බ වෙනවා. අපි බලමු මේ අලුත් වචනත් එක්ක මේ පාඩම කොහොමද අපි ලස්සනට කරගෙන යන්නේ කියන එක ගැන. හරි. අපි අද කතා කරන්න යන්නේ අර්ධ සන්නායක ගැන. අර්ධ සන්නායක වලදී මේක තමයි මේ පාඩමේ තියෙන වැදගත්ම මාතෘකාව. අර්ධ සන්නායක. අර්ධ සන්නායක කියලා කියන්නේ නමේම ඒකේ තියෙන අර්ථය තියෙනවා. අර්ධ සන්නායක කියලා කියන්නේ සුළු වශයෙන් විද්‍යුතය සන්නායනය කරනවා නම් ඒක අර්ධ සන්නායක. සුළු වශයෙන් විද්‍යුතය සන්නායනය කරනවා. උදාහරණ දෙන්න ගන්න පුළුවන් ස්පටික විදියට තියෙන සිලික. ආයජර්මේනියම්. මේවා අර්ධ සන්නායක විදියට අපිට ගන්න පුළුවන් උදාහරණ. දැන් මේ සිලිකන් ගත්තත් ජර්මේනියම් ගත්තා. මේ දෙන්නම කීවෙනි කාණ්ඩයේද? හතරවෙනි කාණ්ඩය. හතරවෙනි කාණ්ඩය කියලා කියන්නේ ඒගොල්ලෝගේ අපේ කාණ්ඩය කියන දේ ගන්නේ මේ පරමාණු වල බාහිරම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පදනම් කරගෙන තමයි අපි කාණ්ඩය කියන එක බලන්නේ. දැන් සිලිකන් ජර්මේනියම් වල බාහිරතම කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 4ක්. අපි දන්නවා මැද න්‍යෂ්ටිය තියෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඒ වටේට කවච තියෙනවා. ඒ කවචවල ඉලෙක්ට්‍රෝන තියෙනවා. බාහිරම කවචයේ තියෙනනේ බාහිරින්ම තියෙන කවචය. ඒ කවචයේ මේ සිලිකන් වලින්ම පරමාණු මේ පරමාණු වල බාහිරම කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන මේගොල්ලෝගේ 4ක් ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 4ක් තිබ්බට මේගොල්ලෝ හැමතිස්සෙම කැමති ඒගොල්ලෝගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා දකින්න තියෙනවට තමයි සිලිකන් එහෙම කැමති. දැන් මේගොල්ලෝ දැලිස් විදියට කියනවානේ. ඒකට මේගොල්ලෝ කරන්නේ සිලිකන් පරමාණු තවත් සිලිකන් පරමාණු 4ක් එකට එකතු වෙලා බන්ධන හදාගන්නවා. ස්ථායී සහසංයෝජ බන්ධන හදාගන්නවා. ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඒගොල්ලෝ බොන්ඩ්ස් හදාගන්නවා. හදලා ඒගොල්ලෝගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්නවා. දැන් දැලිසක් ගත්තාම ඒ දැලිස්සේ පුරා පරමාණු තියෙනවා. ඒ හැම පරමාණුවක් කරන්නේ ඒ ආපද පරමාණුත් එක්ක බන්ධන හදාගෙන ස්ටේබල් වෙන්නේ. දැන් මේ සිලිකන් ගත්තාම සිලිකන්ගේ මේගොල්ලෝ ස්ථායී සහසංයෝජ බන්ධන හදනවා. හරිද? මොනවද මේගොල්ලෝ හදන්නේ? ස්ථායී සහසංයෝජ බන්ධන. ස්ථායී සහසංයෝජ බන්ධන හදනවා. මේ වගේ ස්ථායී සහසංයෝජ බන්ධන හදන තව දෙයක් ගැන අපි මේ පාඩමේදීම කතා කරා. විද්‍යුත් පරිවාරකවලදී අපි කිව්වා විද්‍යුත් පරිවාරක වල පරමාණු අතර ප්‍රබල සහසංයෝජ බන්ධන තියෙනවා කියලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොන සහසංයෝජ බන්ධනද වැඩිපුර ස්ථායී කියලා. ඇත්තටම කිව්වොත් පරිවාරක වල කුමටවත් ධාරාවක් කියන්නේ නැහැ කරන්ට් එක. මේගොල්ලෝ සුළු වශයෙන් හරි සම්මානණය වෙනවා. ඒ හින්දා පරිවාරක වල දෙන සහසංයෝජ බන්ධන මේ අර්ධ සන්නායක වල දෙන සහසංයෝජ බන්ධන වලට වැඩිය ස්ථායී බවින් වැඩි. දැන් මේගොල්ලොන්ට දෙන උෂ්ණත්වය වගේ කාම උෂ්ණත්වය වගේ තාපයක් දුන්නාම මේ අර්ධ සන්නායක වල තියෙන ඒ සමහර බන්ධන විදිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. අපි අවස්ථාව ගමු. කියන අපි බලමු දැන් යා කෙල්වින් බිඳු උෂ්ණත්වයේදී මෙයාගේ දැලිස තියෙනවා. ස්ටේබල් විදිහට. හැබැයි මෙයා උෂ්ණත්වය වැඩි කරාම අපි හිතමු කාම උෂ්ණත්වයට ආවා කියලා. කාම උෂ්ණත්වයේදී යාගේ සමහර බන්ධන විදිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. ඒතර ඇති වෙන ක්‍රියාවලිය යන්නේ බලමු. ඔබසට අහන විදිහට. අපි බලමු කෙල්වින් බිඳුව කියන උෂ්ණත්වයේදී. කෙල්වින් බිඳුවේදී දැන් මේ සිලිකන් කොහොම ගත්තාම අපි දන්නවා මේ විදිහට එයාගේ වටේට ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා සිලිකන් පරමාණුක බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මම කිව්වා මෙයා හැමතිස්සෙම තව සිලිකන් පරමාණු 4ක් එක බන්ධන හදාගෙන එයාගේ යට ඕනේ එයාගේ අෂ්ටකය කියන දේ සම්පූර්ණ කරගෙන ඉන්න. ඒ මෙයා තව සිලිකන් පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් එක්ක මේ විදිහට බන්ධන හදාගන්නවා. හරිද? මෙතනදී තව සිලිකන් පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් එක්ක බන්ධනයක් හදාගන්නවා. මෙතනදී ඒ විදිහට. මෙතනදී ඒ විදිහට. මේගොල්ලොත් එහෙම තමයි. මෙයාගේ වටේට ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එයා තව කෙනෙක් එක්ක මේ බන්ධන හදාගන්නවා. මේවත් මේ විදිහට බන්ධන හදාගන්නවා.
මෙතන විතර බඳන හැදෙනවා. මේ විදිහට මේක දැරිසක් විදිහට තමයි තියෙන්නේ. උෂ්ණත්වය වැඩි කරාම හිතන්නකෝ කෙල්වින් බිඳුවට වඩා දැන් මේ කෙල්වින් බිඳුවෙන් තියෙනවා. මම කෙල්වින් බිඳුවට වඩා උෂ්ණත්වය වැඩි කරා. කෙල්වින් බිඳුවට වැඩිය මම උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? කෙල්වින් බිඳුවට වැඩිය මෙයාගේ උෂ්ණත්වය වැඩි කරා. මේ සමහර බන්ධන විදිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. හරිද? දැන් මෙතන මේ බන්ධනය විදිලා මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම නිදහස් වෙනවා. මේක අපි රවුමෙන් දාමු. මේ විදිහට දැන් මේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතන දැන් මේ ඉලෙක්ට්‍රෝනේ නැහැ. අපි එතෙන්ට කියනවා ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානයක් කියලා. ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානය. ඒ ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානයේ තමයි මොකද්ද කියන්නේ? කුහරයක් කියලා කියන්නේ. කුහරය කියන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ඌන ස්ථානයකට. එතකොට දැන් මේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත. දැන් ඔයගොල්ලෝ පරමාණුව ගත්තා. සිලිකන් පරමාණුව ගන්නවා. සිලිකන් පරමාණුවේ මේ විදිහට බාහිර කක්ෂ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. අපි දන්නවා සිලිකන් පරමාණුව ගත්තාම ඒ පරමාණුවේ මැද තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. වටේට තියෙන මෙහෙම ඉලෙක්ට්‍රෝන. අපි දන්නවා නියුට්‍රෝන වල ආරෝපණයක් නැහැ බිඳුව. ශූන්‍යයි. ප්‍රෝටෝන නම් ධනාරෝපිතයි, ඉලෙක්ට්‍රෝන නම් ඍණාරෝපිතයි කියලා අපි දන්නවා. එතකොට අපි තව දෙයක් දන්නවා මේ පරමාණුවක තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි. ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි නම් මේ ධනාරෝපණ සංඛ්‍යාව ඍණාරෝපණ සංඛ්‍යාව මොකද වෙන්නේ? සමාන වෙන්නේ. ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වීම නිසා මේ පරමාණු අපි විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා ගන්න. එයාට ආරෝපණයක් නැහැ. විද්‍යුත් වශයෙන් උදාසීනයි මේ පරමාණු. සමස්ත පරමාණු. හරිද? න්‍යෂ්ටිය ධනාරෝපිතයි. ඊට පස්සේ දැන් මෙතනදී බලන්න මෙහෙම අපූර්වට කියන එක ඊමේ ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වුණා. ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වුණාම මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වුණා. දැන් මෙතන ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වුණාම ඔයගොල්ලන්ට හිතෙනවා නේද? න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා සාමාන්‍ය උදාසීන පරමාණු වල ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන වෙන්න ඕනේ. හැබැයි මෙතන ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙච්ච ගමන් ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩිනේ. එතකොට ධනාරෝපණයක් තමයි තියෙන්නේ. එතකොට මේ කුහරය හැමතිස්සෙම ධනාරෝපණයකට අනුරූපයි. මෙයා ධනාරෝපණයකට අනුරූපයි. කුහරය හැමතිස්සෙම ධනාරෝපණයකට අනුරූපයි. දැන් ඊළඟට ඔයගොල්ලන්ට තේරෙනව නේද? කුහරයක් කියන එක ධනාරෝපණයකට අනුරූපයි කියන එක. ඊට පස්සේ දැන් මෙතන ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙන කුහරයක් ඇති වෙනවා. ආයෙ මේ ලාභ ඉලෙක්ට්‍රෝනයක් මේ කුහරයට ගන්න පුළුවන්. එතකොට එතන ආයෙ කුහරයක් ඇති වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ. මේ විදිහට බලන්න කුහරයේ තියෙන තැනකවා මේ වැලිසි වෙනස් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේකේ ධාරාව ගෙනියන අර්ධ සම්මායක ධාරාව අරගෙන යනවා. ඒ විද්‍යුතය සම්මායනය කරන්න. ඉලෙක්ට්‍රෝන විතරක් නෙමෙයි මේ කුහර පවා දායක වෙනවා. එයාගේ ඉන්න ස්ථානය වෙනස් කරන ඒ දායක වෙන්නේ ඒක. එතකොට අර්ධ සම්මායකවල විද්‍යුතය සම්මායනය සඳහා කුහර වගේම නිදහස් ඉලෙක්ට්‍රෝන කියන දෙකම දායක වෙනවා. ඍණාරෝපිත නිදහස් ඉලෙක්ට්‍රෝනයි මේ ධනාරෝපණයට අනුරූප කුහරයි කියන දෙකම තමයි අර්ධ සම්මායකවල විද්‍යුතය සම්මායනය කරන්න උදව් වෙන්නේ. හරිද? ඒ දෙකම විද්‍යුතය සම්මායනය කරන්න උදව් වෙනවා අර්ධ සම්මායකවල. එතකොට දැන් මේ දෙකම දායක වෙනවා නම් අපිට පුළුවන් මේ දෙන කොටස් දෙකකට කියන්නේ නම් කරන්න. ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඍණාරෝපිත ධාරාවාහක. මේගොල්ලෝ මෙයා මේ නිදහස් ඉලෙක්ට්‍රෝනනේ. මේ ඍණාරෝපිත ධාරාවාහක. මේ ඇති වෙච්ච කුහරය ඒගොල්ලන්ට අපිට කියන්න පුළුවන් මොකද්ද? ධනාරෝපිත ධාරාවාහක කියලා. එතකොට මෙයා නිදහස් ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. ඒක කුහරත් ධන ආරෝපණයකට අනුරූපයි. හරිද? කුහර කියන්නේ හැමතිස්සෙම ධනාරෝපණයට අනුරූප දේවල්. අනුරූපයි. සමස්ත දැරිස ගත්තොත් මේ දැරිස කියන්නේ අර්ධ සම්නායක ධනාරෝපිතද ඍණාරෝපිතද?
ඒගොල්ලෝ ධන ආරෝපණ පැත්තටද වැටෙන්නේ ඍණ ආරෝපිත පැත්තට. ඒගොල්ලන්ට ආරෝපණයක් තියනවාද? නැත්නම් ඒගොල්ලෝගේ ආරෝපණය ශුන්‍යයිද? හොඳට බලන්න ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙන ගානේ කුහරයක් ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් පැනනම එතන කුහරයක් ඇති වුණා. එහෙනම් නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හැමතිස්සෙම ඇති වෙන කුහර සංඛ්‍යාවට සමානයි. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ධනාරෝපණයට අනුරූප කුහර සංඛ්‍යාවට සමානයි. එහෙනම් අර්ධ සන්නායක ඇත්තටම ඒගොල්ලන්ට ආරෝපණයක් නැහැ. ඒගොල්ලෝ විද්‍යුත් වශයෙන් උදාසීන. අර්ධ සන්නායක. එතකොට මේගොල්ලන්ට කුහර වලට කියන්නේ අපි ධනාරෝපිත ධාරාවාහක, නිදහස් ඉලෙක්ට්‍රෝන වලට කියන්නේ අපි ඍණාරෝපිත ධාරාවාහක කියලා. ඒ විදිහට තමයි ඒක යන්නේ. එතකොට මේ අර්ධ සන්නායක වලට අපි විද්‍යුත් විභවාන්තරයක් ඇති කරාම කුහර කියන්නේ ඒගොල්ලෝ ධනාරෝපණයට අනුරූපයිනේ. ඒගොල්ලෝ ධන විභවයේ ඉඳන් ඍණ විභවයේ දිහාට යනවා. ඉලෙක්ට්‍රෝන ඍණ විභවයේ සිට ධන විභවයට ගමන් කරනවා. කොහොමද ඉලෙක්ට්‍රෝන යන්නේ ඍණේ ඉඳන් ධනටනේ? ධනාරෝපණ අනුව මේ කුහර ධන විභවයේ ඉඳන් ඍණ විභවයට යනවා. ඒක කුහර ගමන් කරනවා කියන්නේ සම්බන්ධ ධාරාව කියන එක තමයි. ඉතින් අපි කොහොමද දැනන්නේ ධාරාව කියන එක ගමන් කරන්නේ නෝන ධන විභවයේ ඉඳන් ඍණ විභවයටනේ. right. ඔය ටික තමයි ඇත්තටම අර්ධ සන්නායක කියලා අපි ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි අපි අර්ධ සන්නායක වල ඉගෙන ගන්නව කොටස් දෙකක් ගැන. අපි ඒකට යන්නේ. ඊළඟට අපි මේ අර්ධ සන්නායක, නිසග අර්ධ සන්නායකයි බාහ්‍ය අර්ධ සන්නායක කියලා බෙදමු. නිසගයි බාහ්‍යයි. නිසග අර්ධ සන්නායක කියලා කියන්නේ සංශුද්ධ ස්පටික විදිහට සංශුද්ධ අර්ධ සන්නායක. සංශුද්ධ සිලිකන්, සංශුද්ධ ජර්මේනියම් ඕවා නිසග අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ ඒක නෙමෙයි. මේවා සංශුද්ධ ඒවා මුකුත් මාත්‍රණය කරලා එහෙම නැහැ. වෙන කිසි මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරන්නේ නැහැ. සුද්ධ විදිහටම තියෙන මේක. සිලිකන් නම් සිලිකන් පරමාණු. ජර්මේනියම් පරමාණු එහෙම. බාහ්‍ය අර්ධ සන්නායක වල කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි N වර්ගයේ අර්ධ සන්නායක. ඒ කියන්නේ නෙගටිව් ටයිප් අර්ධ සන්නායක. ආයේ P වර්ගයේ අර්ධ සන්නායක. ඒ කියන්නේ පොසිටිව් ටයිප් අර්ධ සන්නායක. මේ දෙක තමයි යන්නේ. නෙගටිව් ටයිප් and පොසිටිව් ටයිප්. බාහ්‍ය අර්ධ සන්නායක වල වෙන්නේ මේ නිසග අර්ධ සන්නායක වලට එක්කෝ පස්වෙනි කාණ්ඩයෙන් එක්ක තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තාමතර සුළු ප්‍රමාණයක් මාත්‍රණය කරාම ඒගොල්ලෝගේ වාහක සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වාහක කියන ඒගොල්ලෝ දන්නවනේ. අර්ධ සන්නායක වල වාහක වෙන්නේ මොනවද කියලා දන්නවා. ඒ වාහක සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට තමයි මේ නම එන්නේ. බාහ්‍ය අර්ධ සන්නායක. right. අපි දැන් බලමු බාහ්‍ය අර්ධ සන්නායක වල N වර්ගයේ P වර්ගයේ වෙනස. ඊට කලින් චුට්ටක් අපි බලමු මේ විද්‍යුතයේ සන්නායනයේ උෂ්ණත්වයේ බලපෑම කියන්නේ. හරි උෂ්ණත්වය විද්‍යුත් සන්නායක වලට කොහොමද බලපාන්නේ? අර්ධ සන්නායක වලට කොහොමද බලපාන්නේ කියන එක. මොකද පරිවාරක ගැන අපි කතා කරන්න ඕනේ. පරිවාරක හරහා විද්‍යුත් සන්නායනය වෙන්නේ නැහැ. ඒ උෂ්ණත්වය වැඩි කරා කියලා ඒතන එක අපි කතා කරන්න අවශ්‍ය නැහැ. උෂ්ණත්වය වැඩි කරද්දී විද්‍යුත් සන්නායක වල මොකද වෙන්නේ කියන එක බලන්න ඕනේ. ආයේ අර්ධ සන්නායක වල මොකද වෙන්නේ කියන එක අපි බලමු. එකම හිතන්න මොකද වෙන්නේ අර්ධ සන්නායක වල. උෂ්ණත්වය වැඩි කරද්දී උෂ්ණත්වය වැඩි කරද්දී සිලිකන් දැඩි සතුරුනුත් කිව්වනේ. උෂ්ණත්වය වැඩි කරද්දී එතන තියෙන බන්ධන නිදිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. උෂ්ණත්වය වැඩි කරද්දී වැඩිපුර බන්ධන නිදිලා වැඩිපුර ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. ඒතර නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. ඒත් එක්කම කුහර සංඛ්‍යාව වැඩි. ඉතින් ඒගොල්ලෝගේ වාහක සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ මොකද්ද? විද්‍යුත් සන්නායකතාවය කියන එක වැඩි වෙනවා. ඒකේ විරුද්ධ එක තමයි ප්‍රතිරෝධකතාවය. ඒක අඩු වෙනවා. හැබැයි විද්‍යුත් සන්නායකවල ඒ தත්ත්වය වෙනස් වෙනවා. විද්‍යුත් සන්නායකවල ඒ தත්ත්වය වෙනස්. මේ අර්ධ සන්නායක. විද්‍යුත් සන්නායක කියන්නේ වෙන එකක්. එතනදී ඉලෙක්ට්‍රෝන කියන්නේ උෂ්ණත්වය වැඩි කරන්න විද්‍යුත් සන්නායකවල නම් උදාහරණයක් විදිහට ලෝහයක් ගන්න. ඒ ලෝහයේ නිදහස් ඉලෙක්ට්‍රෝන වල ආමුෂණිකය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරලා විමල දාම චාලක ශක්තිය වැඩි වෙනවා. ශක්තිය කියන්නේ ශක්තිය වැඩි කරද්දී චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට මේ නිදහස් ඉලෙක්ට්‍රෝනත් ඔහේ එහෙම ඒකලත් චාලක ශක්තිය වැඩි වෙනවා. ඒගොල්ලෝගේ ආමුෂණිකය වැඩි. ආමුෂණිකය වැඩි වෙද්දී ධාරාව ගන්න ඇත්තටම බාධාවක්. බාධාවක් නිසා විද්‍යුත් සන්නායක වල උෂ්ණත්වය වැඩි කරද්දී සන්නායකතාවය අඩු වෙලා ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. හැබැයි අනිත් පැත්ත තමයි අර්ධ සන්නායක වල
අතරට එන්නේ. හරි. අපි දැන් යනවා මෙන්න මේකට. අපි ඉස්සෙල්ලා යන්නේ පොසිටිව් ටයිප් වෙන්නේ කොහොමද? නෙගටිව් ටයිප් වෙන්නේ කොහොමද කියලා බලන්න. හරි. දැන් අපි කතා කරන්නේ දැන් මේ කියන්නේ සිලිකන් දැරිසක්. හරිද? මේ කියන්නේ සිලිකන් දැරිසක්. මේකට අපි මෙතන මේ දැන් සිලිකන් දැරිසක්. අපි මේ සිලිකන් මේ දැරිස පරමාණු මිලියනයක් විතර තියෙනවා. අපි ඕකට එක ફોස්ෆරස් පරමාණුවක් ගෙනල්ලා මාත්‍රණය කරනවා. ඒ කියන්නේ ඉතින් මේ තියෙන සිලිකන් පරමාණු මිලියනයකට අපි ගේන්නේ එක ફોස්ෆරස් පරමාණුවක්. එයා ගෙනල්ලා මාත්‍රණය කරනවා. එතන මෙහෙට ફોස්ෆරස් දැම්මා කියලා. අපි දන්නවා ફોස්ෆරස් කියන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. හරි ફોස්ෆරස් කියන්නේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එයාගේ බාහිරම කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. දැන් එයාගේ බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 5න් ඉලෙක්ට්‍රෝන 4ක්ම මේ අවයාබද තියෙන සිලිකන් පරමාණු 4ක් එක්ක බන්ධන හදා ගන්නවා. ඒක තව එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙනවනේ. මොකද ફોස්ෆරස් කියේ බාහිරම කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. 5ක් තිබ්බට 4ක් තමයි බන්ධන හදාගන්න පාවිච්චි වෙන්නේ. තව එකක් ඉතුරු. එයා මේ දැරිසට එකතු වෙනවා. එයා දැන් මේ දැරිසේ සම්මායනතාවය වැඩි කරන්න ඇත්තටම හේතු වෙනවා මේ නිදහස් ඉලෙක්ට්‍රෝන. හරිද? මේ නිදහස් ඉලෙක්ට්‍රෝන මේක සම්මායනතාවය වැඩි කරන්න හේතු වෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ඉලෙක්ට්‍රෝන කියන ඒවා ඍණයි. ફોස්ෆරස් මේකට මාත්‍රණය කරපු නිසා ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන තමයි මේකට එකතු වෙන්නේ. මේ වාහක ඍණාරෝපිතයි. ඒ නිසා තමයි අපි මේවට කියන්නේ නෙගටිව් ටයිප් අර්ධ සම්මායක කියලා. N වර්ගයේ අර්ධ සම්මායක. අපි දැන් මෙතෙන්ට ඇත්තට මාත්‍රණය කරේ ફોස්ෆරස්නේ. ඊට පස්සේ කාණ්ඩයේ තියෙන ඒවා අපිට මෙතන තියෙන ફોස්ෆරස් ගන්න පුළුවන්. තව ඇන්ටිමනි ආසනික් ඒස් මේ විදිහට මේවා ගන්න පුළුවන්. ફોස්ෆරස් ඇන්ටිමනි ආසනික් වගේ ඒවා නිසා අර්ධ සම්මායකට මාත්‍රණය කරාම N වර්ගයේ අර්ධ සම්මායක තමයි අපිට මෙතනදී හම්බ වෙන්නේ. ඒතර මේවට පොදුවේ නමක් කියනවා. මොකක්ද? දායක පරමාණු. මොකද්ද මේකට පොදුවේ කියන නම? දායක පරමාණු. දායක පරමාණු. මම ඒක ලස්සන ලියන්න දායක පරමාණු. ફોස්ෆරස් ඇන්ටිමනි ආසනික්. ඇයි මේගොල්ලන්ට දායක පරමාණු කියලා කියන්නේ? මේගොල්ලෝ දායක කරනවා. අන්නේ අර්ථයෙන් තමයි දායක පරමාණු කියලා කියන්නේ. මොනවද දායක කරන්නේ? නිදහස් ඉලෙක්ට්‍රෝන. මේවට කියන නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. හරිද? නිදහස් ඉලෙක්ට්‍රෝන. මේවලත් මේ ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. නමුත් මේක නිදහස් වුණානේ. මෙයා තමයි අණු චලිතය වෙන්නේ. එයා තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන. ඒ නිසා මේවට කියන දායක පරමාණු කියලා. එතකොට දැන් මොනවද දායක පරමාණු වෙන්නේ? දායක පරමාණු මොනවද දැන් දායක පරමාණු වෙන්නේ? ඉස්සරහ අපි ගත්තා ફોස්ෆරස්. ඊට පස්සේ ආසනික්. ඊට පස්සේ ආයි ඇන්ටිමනි. මේවට කියන්නේ දායක පරමාණු කියලා. මේවා පස්වෙනි කාණ්ඩයේ. හරිද? මේවල අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒකට මේගොල්ලෝ නිසගාර සම්මායකට මාත්‍රණය කරාම දැරිසල නිදහස් ඉලෙක්ට්‍රෝන මේක පරමාණුවකින් දැරිසට එකතු වෙනවා. අපි ඊළඟට බලමු. දැන් මේක තමයි මේ N වර්ගයේ අර්ධ සම්මායකයටදී අපි කතා කරන්න තියෙන්නේ. දැන් ඊළඟට අපි බලන්න ඕනේ P වර්ගයේ අර්ධ සම්මායක කියන්නේ මොනවද කියලා. අපි යන් දැන් පොසිටිව් ටයිප් අර්ධ සම්මායක වලට. ඊළඟට මේ තියෙන කලින් වගේම සිලිකන් දැරිසක්. මේ සිලිකන් දැරිසට මම තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යය. අපි බෝරෝන් ගමු. මෙයා මම මෙතෙන්ට මාත්‍රණය කරනවා. ඉතින් මම මෙතෙන්ට බෝරෝන් ගන්නවා. බෝරෝන් කියන ඔයගොල්ලෝ දන්නවා බාහිරම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යිනේ. හරි එතකොට ඉලෙක්ට්‍රෝන 3ක් තමයි බෝරෝන්ට තියෙන්නේ. ඒත් මෙයා දැන් අපි මේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන්නේ මූලද්‍රව්‍යයක් මෙතෙන්ට මාත්‍රණය කරගන්නවා බෝරෝන්. හරිද? බෝරෝන්ව මාත්‍රණය කරාම මොකද වෙන්නේ? දැන් බෝරෝන්ගේ බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි.
එයාගේ බාහිර කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. අපි දන්නවා බන්ධන 4ක් හදා ගන්න නම් වටේ තියෙන පරමාණු 4ක් එක්ක මෙයාට පරමාණු 4ක් තියෙන්න ඕනේ. එතකොට මෙතනදී මෙයා යාමේ බෝරෝන් පරමාණු යාවල සිලිකන පරමාණු දෙක බන්ධන හදා ගන්නවා. බන්ධන 3ක් එයා හදනවා. මොකද එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. මේ 3ත් එක්ක එයා බන්ධන 3ක් හදනවා. හැබැයි මෙතන එයාට බන්ධනයක් හදන්න වෙන්නේ නැහැ. එයාට එක ඉලෙක්ට්‍රෝනයක් ඌණයි. මේකට කියනවා ඉලෙක්ට්‍රෝන ඌණ ස්ථානයක් කියලා. ඔයගොල්ලෝ දන්නා ඒ නම කුහරය. මෙතන කියන්නේ කුහරයක් කියලා. ඒත් මෙයාට එක බන්ධනයක් හදාගන්න බැරි වෙනවා බෝරෝන්ට. ඒකට හේතුව තමයි එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. ඒකට එයාට තව සිලිකන් පරමාණු 3ක් එක්ක යාමතර බන්ධන හැදුනා. අනිත් බන්ධනය හදාගන්න ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න ඉතුරු බන්ධනය හදාගන්න එයාට බැහැ. ඒක ඉලෙක්ට්‍රෝනයක් එයාට ඌණයි. ඒතර මේ කුහරය අපි ගන්නවා ධනාරෝපණයකට අනුරූපයි. හරිද? ඒ නිසා අපි මේවට කියනවා P වර්ගීය පොසිටිව් ටයිප් අර්ධසන්නායක කියලා. එතකොට මේ කුහර වලට ධනාරෝපණ විදිහට විදුලිය සන්නායනය කරන්න පුළුවන්. එතකොට මේ P වර්ගයේ අර්ධසන්නායක වල නම් විදුලිය සන්නායනය කරන්න කුහරයි ඉලෙක්ට්‍රෝනයි දෙකම දැන් දායක වෙනවානේ. එතකොට සාමාන්‍යයෙන් අපි මේ බහුතර වාහක විදිහට ගන්න මේ කුහර. ඒ කියන්නේ දැන් මේකේ කුහර සාන්ද්‍රණය ඇතුලේ ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණයට වඩා ගොඩක් වැඩි. කුහර සාන්ද්‍රණය මේකේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණයට වඩා වැඩි. මොකද දැන් බෝරෝන මාත්‍රණය කරාම අපි මෙතෙන්ට කෙලිම කුහරයක් නේ ආවේ. එතකොට කුහර සාන්ද්‍රණය වැඩි. කුහර සාන්ද්‍රණය වැඩි වුණාම ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණයට වඩා කුහරය තමයි මේකේ බහුතර වාහක වෙන්නේ. P වර්ගයේ අර්ධසන්නායක. අල්පතර වාහක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. අල්පතර වාහක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. මම ඔයාලට ඒක ඇඳලා පෙන්නන්නම්. P වර්ගයේ අර්ධසන්නායක වල බහුතර වාහක වෙන්නේ මොකද්ද? කුහර. අල්පතර වාහක වෙන්නේ මොනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන. නිදහස්. හැමදෙස්සම ඉලෙක්ට්‍රෝන කියන වචනයෙන් ලියන්න. මේ සංකේත දාන්න එපා. ඒක ලේසියට දාන්නේ. ලියද්දී ඉලෙක්ට්‍රෝන කියලා ලියන්න. බහුතර වාහක වෙන්නේ මොනවද? කුහර. P වර්ගයේ අර්ධසන්නායක මෙතනදී තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි මාත්‍රණය කරන්නේ. මොනවද? දැන් ගත්ත උදාහරණේ බෝරෝන. හරි. තුන්වෙනි කාණ්ඩයේ ඇලුමිනියම්. ආයි ඉන්ඩියම් තව අපිට ගන්න පුළුවන් ගැලියම් කියන්නේ. බෝරෝන, ඇලුමිනියම්, ඉන්ඩියම්, ගැලියම් වගේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරලා P වර්ගයේ අර්ධසන්නායක ගන්න පුළුවන්. එතකොට මේ ටිකට අපිට දැන් අපි ඉස්සෙල්ලා දාන පරමාණු කියලා කිව්වනේ. පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට. මේවට කියන්නේ මොකක්ද? ලේසි. මොකද්ද කියන්නේ? බෝරෝන්, ඇලුමිනියම්, ඉන්ඩියම්, ගැලියම්. මේවට කියන්නේ ප්‍රතිග්‍රාහක පරමාණු කියලා. ප්‍රතිග්‍රාහක පරමාණු. ඉස්සෙල්ලාවට දායක පරමාණු කිව්වේ ඒගොල්ලෝ නිදහස් ඉලෙක්ට්‍රෝන දැසට දායක කරපු නිසා. මේගොල්ලන්ට ප්‍රතිග්‍රාහක පරමාණු කියලා කියන්නේ. ඒගොල්ලන්ට ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අතර එහෙම ඒගොල්ලෝ නිර්මාණය කරන කුහර වලින් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඒගොල්ලෝ නිර්මාණය කරන කුහර වලට පුළුවන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරන්න. කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඒ කුහරයක් හැදුනහම මෙතන ඉලෙක්ට්‍රෝනයක් පයින්නවනේ. ඒකයි. right. ඒ ටික තමයි මෙතනදී මේ අර්ධසන්නායක විදිහට අපි කතා කරන්නේ. ඒක ඔයගොල්ලන්ට හොඳටම පැහැදිලිව තේරෙනවා P වර්ගයේ අර්ධසන්නායක, N වර්ගයේ අර්ධසන්නායක කියන හරි වල රූපයකින් මේක ඔයගොල්ලන්ට කියලා දුන්නේ හොඳට ඔළුවට යනවා. නැත්නම් මාත්‍රණය කියන්නේ මොකද? ඒ ගැන ලොකු අයිඩියා එකක් එන්නේ නැහැ. ඒ නිසා හොඳට ඒ ටික ඔළුවේ තියාගන්න. මොකද මේ කොටස ටිකක් තියටි. වලට බාර කොටසක් වැඩිපුර කරුණු ගොඩාක් ඉගෙන ගන්න තිබ්බ අර්ධසන්නායකවල. අපි ඒවා ගොඩාක් කලින් වසර වල අධ්‍යයනය කරපු නැති නිසා තමයි ගොඩක් වෙලාවට ඒවල ලොකු කන්ටෙන්ට් එකක් තියෙන්නේ. නමුත් දැන් මේකෙන් පස්සේ එනවා ලස්සන ටොපික් එකක් PN සංදි කියලා. ඒක හරියම ඉන්ටරෙස්ටිං. PN සංදි. ඒක දැන් මේ ගැන අපිට අවබෝධය තියෙනවානේ. එතකොට ඒ හරහා ගොඩනැගෙන දෙයක් තමයි PN සංදි කියන්නේ. PN සංදි කොහොමත් ලේසි.